හයි ෆුඩීස් ෆුඩ්ප්‍රින්ස් YouTube චැනල් එකට ඔයාලව ගොඩාක් ආදරයෙන් පිළිගන්නවා. අවුරුදුත් ළඟ එන නිසා මට හිතුණා කකිස් රෙසිපි එක ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. ඉතින් විනාඩි 30ක් වගේ අඩු කාලයකින් රසම රසට ක්‍රිස්පියට කකිස් හදාගන්න විදිහ බලන්න එන්නකෝ එහෙනම්. රෙසිපි එකට අවශ්‍ය කරන ද්‍රව්‍ය ප්‍රමාණත් එක්කම පැහැදිලිව මම වීඩියෝ එක යටින් ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකට දාලා තියෙනවා. මම මේකට ගත්තේ තෙත හාල් පිටි කෝප්ප වලින් 3යි. ඒ හාල් පිටි ටිකටම කහකුඩු ලුණුකුඩු එකතු කරලා හීනියට කපාගත්ත කරපිංචා අයිති කීපයකුත් එකතු කරලා පොල් කිරි වලින් අනාගන්න තමයි හදන්නේ. මේක හොඳ උකු පොල් කිරි මිශ්‍රණයක් වෙන්න ඕනි. මම නම් පොල් කෝප්ප 3කට වතුර කෝප්ප 1ක් විතර වගේ දාලා තමයි මේ උකු පොල් කිරි මිශ්‍රණය හදාගත්තේ. මේ හැම දෙයක්ම මම පැහැදිලිව ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාලා තියෙනවා. ඔයාලට ගිහින් බලලා පහසුවෙන්ම රෙසිපි එක හදාගන්න පුළුවන්. ඉතින් මේ විදිහට කැටල නැති හොඳ දියාරු මිශ්‍රණයක් වෙනකම් මේක හොඳට මිශ්‍ර කරගන්න ඕනේ. ඊට පස්සේ මම මේ මිශ්‍රණයට බිත්තරයක් එකතු කරගන්නවා. ඒකත් එකතු කරලා හොඳට මිශ්‍ර කරන්න ඕනේ. බිත්තරයක් එකතු කරාම අපිට පහසුවෙන්ම කොකිස් ටික කොකිස් අච්චුවෙන් ගලව ගන්න පුළුවන්. ඔන්න අපේ කොකිස් මිශ්‍රණය හදාගෙන ඉවරයි. ඔන්න මේ තියෙන මගේ කොකිස් අච්චුව. මේක කොකිස් බදින්න කලින් දවසේ රෑ ඉඳලා තෙල් භාජනයක දාලා තමයි තිබුණේ. තෙල් ටික හොඳටම මිදිලා තියෙන්නේ. දැන් මං අච්චුවත් එක්කම මේ ටික රත් කරලා මේ තෙල් ටික අයින් කරලා අලුත් තෙල් ටිකක් දාලා කොකිස් ටික බදින්නයි හදන්නේ. කොකිස් අච්චුව මිශ්‍රණයට දාන්න කලින් චුට්ටක් වෙලා තෙලේ තියලා රත් කරලම ගන්න ඕනේ. කොකිසක් හදන්න කලින් මේ මිශ්‍රණය නිතරම කවලම් කරලා ගන්න ඕනේ. ඔන්න දැන් මම මුල්ම කොකිස් එක හදන්නයි යන්නේ. කොකිස් අච්චුව තෙල් එකෙන් තියලා මේ විදිහට පොඩ්ඩක් ගැසුවම කොකිස පහසුවෙන්ම ගැලවෙනවා. ඒ වගේම ඊළඟ කොකිස් එක හදන්න කලින් කොකිස් අච්චුව ආයෙත් තෙලේම තියාගෙන ඉන්න ඕන. කොකිස් එක තෙලේ බැදෙද්දී අනිත් පැත්ත හරව ගන්න කූරක් හරි ඉරට්ටක් හරි පාවිච්චි කරාම ලේසියි. ගින්දර ගැන සැලකිලිමත් වෙන්න ඕනි. වැඩි වුණොත් කොකිස් කර වෙන්න පුළුවන්. ඉතින් පස්සේ තෙල් එක හොඳට රත් වුණාට පස්සේ කොකිස් ටිකක් ඉක්මනට බැදෙනවා. එතකොට ගින්දර අඩු කරගන්න ඕනේ. ඉතින් ඒ ගමන් මතක් කරන්නම් මේ වීඩියෝ එක බලන ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් ඔයාව ගොඩාක් ආදරෙන් පිළිගන්නවා. දිගටම මේ වගේ recipes බලන්න කැමති නම් මගේ channel එක subscribe කරලා එකතු වෙන්න කියලා ආදරෙන් මතක් කරනවා. ඉතින් ඉස්සරහට එන්නේ අවුරුදු කාලෙනේ. වැඩි වැඩ නැතුව ලේසියෙන්ම හදාගන්න පුළුවන් අවුරුදු කැවිලි recipes 10ක් එන්න තියෙනවා. ඉතින් සරලවම පහසුවෙන් හදාගන්න පුළුවන් කැවිලි රෙසිපීස් බලන්න කැමති නම් channel එක subscribe කරලා එකතු වෙලා ඉන්න කියලා ආදරෙන් මතක් කරනවා. ඔන්න මම කොකිස් ඔක්කොම ටික හදාගෙන ඉවරයි. හරිම රසට ක්‍රිස්පියට තියනවා. ඉතින් ගොඩාක් ස්තුතියි මාත් එක්ක එකතු වුණාට. මම තියෝමි. මේ මගේ foodies footprints.